ගොඩක් වෙලාවට මේක බලන් ඉන්න ඔයාට ඉතිරි කිරීමේ ගිණුමක් හරි ස්ථාවර තැන්පතුවක් හරි ලංකාවේ බැංකුවක තියෙනවම තමයි. ඉතින් එහෙමනම් අන්න එහෙම කෙනෙකුට මේ කියන්න යන පුවත ටිකක් අසුබදායී පුවතක් දුක හිතෙන කතාවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ මේ වෙනකොට බැංකුවකින් ණයක් අරගෙන තිනවනම් එහෙම නැත්නම් නුදුරු අනාගතයේදී ළඟදිම බැංකුවෙන් ණයක් ගන්න ඉන්නවනම් අන්න ඒ අයට චුට්ටක් සතුටු හිතෙන ප්‍රවෘත්තියක් බවටත් පත් වෙයි. ඉතින් මොකක්ද මේ කියන්න යන කතාව මොකක්ද මේ පුවත කියලා වැඩි විස්තරවලට යන්න කලින් අපි ඔබට ආරාධනා කරනවා ඔබේ අදහසත් මේක වීඩියෝ එක බලාගෙන යද්දී කමෙන්ට් කරගෙන යන්න. එහෙම දක්වන අදහස් සියල්ල මොනවා වුණත් සුබදායි වුණත් අසුබදායි වුණත් අපිට කරන දිරිගැන්වීමක් ගෞරවයක් විදියට අපි ඒක බාර ගන්න සතුටුයි. ඒ නිසා ඔබට ඒ ආරාධනාවත් කරන ගමන් අපි දැන් යමු මොකද්ද මේ අලුත්ම ප්‍රවෘත්තිය සහ ඒකත් එක්ක බැඳිච්ච සුබදායි අසුබදායි කාරණා කියන එක බලන්න. ශ්‍රී ලංකා මහ බැංකුව 2025 මැයි මාසේ 22 වෙනිදා රැස් වෙලා තියෙනවා ඒ ආර්ථික තීරණ ගන්න කමිටුව. මේක මීට කලිනුත් දෙවතාවක් මේ අවුරුද්දේ රැස් වුණා. ජනවාරි මාසේ එකපාරකුයි මාර්තු මාසේ එකපාරකුයි. හැබැයි ඒ අවස්ථා දෙකේදී නොකළ වැඩක් ඔන්න මැයි මාසේ කළා තියෙනවා. මොකද්ද ඒ? ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළා තිනවා පොලිය පහලට ගේන්න, පොලිය පහත දමන්න. අන්න ඒකත් එක්ක ඔවුන්ගේ ඒ ප්‍රතිපත්ති පොලීන් අඩු කිරීමත් සමගාමීව අපි දන්න බැංකුවල අපේ ගිණුම් පාත්වගෙන යන බැංකුවල පොලියත් අඩු වෙනවා. ඔබේ ඉතිරි කිරීමේ ගිණුමට හම්බෙන පොලි මුදල අඩු වෙනවා මෙතනින් එහාට. ස්ථාවර තැන්පතුවේ යම් කිසි පොලියක් ලැබෙනවා නම් ඒකත් අඩු වෙනවා. ඉතින් මෙතනින් එහාට ස්ථාවර තැන්පතු දාලා තේරුමක් නැහැ කියන එක අපිට එක්තරා පැත්තකින් කියන්න පුළුවන් කමක්ම ලැබෙනවා මේ පොලි අනුපාත පහළ යාමත් එක්ක. ඉතින් අර කතාවක් තියෙනවනේ යකඩ මල්ලට ගුල්ලෝ ගහලා නම් වී මල්ල නොබලාම විසි කරපිය කියලා. ඇයි ඒ ස්ථාවර තැන්පතු වල පොලිය ඊටාම අඩු වෙලා ස්ථාවර තැන්පතු මෙතනින් එහාට දාලා වැඩක් නැහැ කියන මට්ටමටම පත් වෙනවා නම් ආයේදී ඉතිරි කිරීමේ ගිණුම් ගැන අහන්න දෙයක් නැහැ. 2.5ක් තමයි මෙතෙක් ලැබුණේ. ඒ කියන්නේ ඔයා ගිහිල්ලා කුමක් හෝ බැංකුවකට දෙනවා රුපියල් 100ක්. හිතන්නකො රුපියල් 100යි දෙන්නේ. ඒ රුපියල් 100 අද කවදද? ජූනි මාසේ 4 වෙනිදා. 2025 ජූනි මාසේ 4 වෙනිදා. මේ රුපියල් 100 බැංකුවට ගිහිල්ලා දෙනවා මේක තියාගන්න. මං අවුරුද්දක් යනකම් මේ රුපියල් 100 ඉල්ලන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? බැංකුව ඔන්න 2026 ජූනි මාසේ 4 වෙනිදාට ඒ රුපියල් 100ත් එක්ක ඒ රුපියල් 100 බැංකුවට දීලා තිබීමේ ප්‍රතිලාභය විදියට අපිට දෙනවා රුපියල් 2.50. ඕක තමයි ඔය පොලිය කියලා කියන්නේ. ඉතිරි කිරීමේ ගිණුමක පොලිය 2.5යි කියලා කියන්නේ අපි අපේ රුපියල් 100ක් බැංකුවක ගිහිල්ලා අවුරුද්දක් තියලා තිබ්බට පස්සේ රුපියල් 2.50ක් දෙනවා. අවුරුද්දක් තියලා රුපියල් 2.50ක් මොනවද ගන්න පුළුවන්? ටොපියක් ගන්න පුළුවන්ද? රුපියල් 3 ටොපියක් නෑ. ටොපියකුත් රුපියල් 10ක් විතර වෙනවා. ඉතින් අන්න එහෙම පසුබිමක මේ පොලිය කියන එක අඩුවීමෙන් පත්වෙන දුෂ්කරතාවය තමයි අපි මේ කියන්නේ. දැන් ස්ථාවර තැන්පතු. දැන් මේ වෙනකොට ස්ථාවර තැන්පතුවක් දාලා යම් අවුරුද්දකින් හරි දෙකකින් හරි තුනකින් හරි පහකින් හරි ගිවිසගෙන තියෙනවා නම් බැංකුවත් එක්ක ඒ අයට මේක අදාළ වෙන්නේ නැහැ. මෙතනින් එහාට අලුතින් ස්ථාවර තැන්පතුවක් දානවා නම් එහෙම නැත්නම් තිබිච්ච ස්ථාවර තැන්පතුවම රීනිව් වෙනවා නම් අන්න ඒ අයට මේක සුබදායි විදියට බලපානවා. විශේෂයෙන්ම ETF, PPF වගේ එකපාර ලැබිච්ච මුදල බැංකුවේ ස්ථාවර තැන්පතුවක දාලා අන්න ඒකට හම්බෙච්ච පොලියෙන් ජීවත් වෙන සැලකිය යුතු පිරිසක් ලංකාවේ ඉන්නවා. විශේෂයෙන්ම වැඩිහිටි ප්‍රජාව. ඉතින් ඒ අයට දුක්ඛදායි ප්‍රවෘත්තියක් බවට අනිවාර්යයෙන්ම මේකපත් වෙනවා. මොකද ඒ පොලි මුදල අඩු වෙනවා කියලා කියන්නේ තමන් මෙතෙක් ඒකෙන් කරපු වියදම් ටික තවදුරටත් අඩු කරන්න සිද්ධ වෙනවා. සමහරලාට ඒ පොලියෙන් මොනවා හරි කන්න ටිකක් ගේනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බෙහෙත් හේත් වලට වියදම් කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ වියදමට මෙතෙක් කල් කරපු වියදම තව ටිකක් අඩු කරන්න වෙනවා. දැන් මහා බැංකුව ඇයි මෙහෙම කරේ? මේක දුප්පත් මිනිස්සුන්ගේ
කීයක් හරි මුදලක් හම්බ වෙනවා නම් ඒක නැති කළා දානද ඒ අයට මේ තව ටිකක් අපහසුතාවයට පත් කරන්නද මේක කරේ නෑ එහෙම තේරුමකින් නෙමෙයි මේක කරන්නේ රටේ ආර්ථික වර්ධනය ඇති කරන්න බලාපොරොත්තුවෙන් තමයි මේක කරන්නේ ඒ කොහොමද මේ මිනිසුන්ට හම්බෙන පොලිය ටිකක් අඩු වුණාම රටේ ආර්ථිකයේ සංවර්ධනය දැන් මෙහෙමනේ බැංකුවල අපි හොඳ පොලියක් හම්බෙච්ච කාලයක් තිබුණානේ දැන් මීට අවුරුදු 2කමාරකට විතර කලින් 24ක් 25ක් 30ක් විතර වෙනකම් පොලිය හම්බුණා. ඒ කියන්නේ අපි රුපියල් ලක්ෂයක් විතර දාලා තිබ්බොත් කොහොමද? රුපියල් 25000ක් 30000ක් විතර පොලිය හම්බුණා. හැබැයි මේකේ තේරුමක් වුණේ නැහැ. උද්දමනෙත් 70% පැනලානේ. බඩු මිල වැඩිවීමේ වේගය වැඩි. දැන් අද ගන්න ගානට ලබන සතියේ ගන්න බැරි මට්ටමක් ඒ කාලේ තිබුණා. දැන් ආර්ථික ස්ථාවරයි. දැන් එහෙම ප්‍රශ්නයක් එහෙම ලොකුවට නැහැ. දැන් අන්න ඒ වගේ කාලෙක මිනිස්සු පෙළඹෙන්නේ මොකද්ද? මිනිස්සු ණය ගන්න යන්නේ නැහැ ඒ කාලෙට. ණය ගන්න ගියොත් මොකද වෙන්නේ? දැන් තැම්පතුවේ පොලිය වැඩි වෙනවා කියලා කියන්නේ ණයේ පොලියත් ඊට සාපේක්ෂව වැඩි වෙනවා. දැන් තැම්පතු පොලිය වැඩි වෙලා ණය පොලිය අඩු වෙලා එහෙම දෙපැත්තට යන්නේ නැහැ. තැම්පතු පොලිය අඩු වෙනවා නම් ණය පොලියත් ඊට සාපේක්ෂව අඩු වෙනවා. වැඩි වෙනවා නම් ඊට සාපේක්ෂව දෙකම වැඩි වෙනවා. ඉතින් දැන් වෙලා තියෙන්නේ අර වගේ කාලෙක 24ක් 25ක් වගේ පොලියක් හම්බ වෙච්ච කාලෙක මිනිස්සු පෙළඹෙනවා උපරිම වශයෙන් ගිහිල්ලා බැංකුවේ ස්ථාවර තැන්පතුවක් හරි දාන්නේ. ස්ථාවර තැන්පතු දාන්න නැත්නම් ඉතිරි කිරීමේ ගිණුමක හරි දැම්මත් ඒකෙත් යම් කිසි ප්‍රමාණයකට පොලිය ඒ කාලේට වැඩියෙන් හම්බ වෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? බැංකුවට එකතු වෙන මුදල වැඩි වෙනවා රටේ වෙන ව්‍යාපාරවලට යොදන්න තියෙන මුදල් තමයි ඒ අඩු වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු මොකක් හරි තේ කඩයක් හරි දාලා මොකක් හරි ව්‍යාපාරික කටයුත්තක් කරන්න හිටියනම් දැන් එච්චර මහන්සි වෙන්න අවදානමක් ගන්න ඕනේ නැහැ. බැංකුවේ පොලිය වැඩියෙන් හම්බ වෙනවා නම් අපි මොකටද එච්චර මේ අවදානමක් ගන්න කියලා ගිහිල්ලා බැංකුවේ ඒක දාලා තියෙනවා. ඇයි හොඳ පොලියක් හම්බ වෙනවා. දැන් පොලිය අඩු කරාම මොකද වෙන්නේ? මිනිස්සු හිතනවා දැන් මේ වීඩියෝ එක බලලත් මිනිස්සු හිතනවා මෙතනින් එහාට අනේ ඉතින් බැංකුවේ දාලා වැඩක් නැහැ. ඔන්න ඔය කීයක් හරි පොඩි ගාණක් හදිස්සියකට ගන්න තියලා ඉතිරි ටික අපි වෙන වැඩකට දාමු කියලා. ඔබ එහෙම හිතන්නේ නැති වෙන්න පුළුවන් සමහරලාට ව්‍යාපාරික මානසිකත්වයක් තියෙන පිරිස එහෙම හිතනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? බැංකුවේ පොඩි ගහලා සල්ලි තියනවා වෙනුවට ඒ ටික අරගන්නවා. අරගෙන මොකද කරන්නේ? වෙනත් ආයෝජන මාර්ගවල යොදවනවා වැඩි ප්‍රතිලාභයක් හම්බෙන එක. දැන් පොලි ප්‍රතිලාභය අඩුයිනේ. එහෙනම් අපි බලනවා මොකටද බැංකුවේ පොඩි ගහලා තියලා වැඩක් නැහැ. අපි දානවා කොටස් වෙන පොලේ කියලා සමහරු ගිහිල්ලා එහෙම දාන්න පුළුවන්. ඒතකොට එහෙම දාන්නෙත් නැති සමහර අය අපි පොඩි බිස්නස් එකක් කරනවා. මේ බිස්නස් එක තව ටිකක් තියෙන බිස්නස් එක වැඩි කරනවා. වෙනදා රුපියල් ලක්ෂයක විතර සතියකට බාණ්ඩ ගෙනල්ලා තොගට ගෙනල්ලා විකුණපු කෙනෙක් බැංකුවේ තියන්නේ නැතුව දැන් ලක්ෂ එකමාරක විතර කරනවා වෙන්න පුළුවන්. ඉතින් අන්න එතකොට මොකද වෙන්නේ? ආර්ථික ක්‍රියාවලිය වැඩි වෙනවා. ඉතින් අන්නේ ආර්ථික ක්‍රියාවලිය වැඩි වෙන්න තමයි රටේ ආර්ථික වර්ධන වේගය වැඩි වෙන්නේ. ඉතින් අන්න ඒක වෙනුවෙන් තමයි මේ පොලි අනුපාත පහළ දාලා තියෙන්නේ. ඕකෙම අනිත් පැත්ත ගමුකෝ. දැන් අපි හිතන් ඉන්නවා මට ගෙයක් හදන්න ඕනේ. ගේ හදන්න යනකොට දැන් වෙලා තියෙන්නේ මේ මගේ ගාව මුළු ගේම හදන්න සල්ලි නැහැ. මොකද්ද කරන්න වෙන්නේ? නිවාස ණයක් ගන්න වෙනවා. නිවාස ණයක් ගන්නවට වැඩිය හොඳයි මේ යකඩ කෑල්ලක් බෙල්ලේ ඉල්ලගෙන ඔය හරි ගංගක මුහුදක පයින්නවා වගේ හිතන මට්ටමක් තිබුණානේ. ඇයි ඒ? ඒකේ පොලිය ඉතා ඉහළයි. දැන් මේ විදිහට පොලිය පල්ලෙහාට ගෙනාට පස්සේ ඔන්න දැන් අපේ දරා ගන්න පුළුවන් මට්ටමකට ණය පොලියක් ඇවිල්ලා තිනවා. අන්න එතකොට හිතනවා දැන් හොඳයි මගේ ගේ හදාගන්න කාලය කියලා හිතනවා. එතකොට මොකද වෙන්නේ? මේසන් බාස්ලට වඩු බාස්ලට වැඩ හම්බ වෙනවා. එතකොට හાર્ඩ්වෙයාර් වල තියෙන යකඩ ගල් වැලි සිමෙන්ති මේ සියල්ල විකිනෙනවා. විකිනනකොට ඒවත් එක බැඳිච්ච රස්සාවල් ටික ඒවැ වැඩ කරන කම්කරු වගේ ඉඳලා පඩිය ටිකක් අතමින ටිකක් සරු වෙනවා. අන්න ඒ කියන්නේ රටේ ආර්ථික ක්‍රියාවලිය මේ යන්ත්‍රය මේ රෝද ටික කැරකෙන්න ගන්නවා. අන්න එතකොට සමස්තයක් විදියට මේ හැම එකක්ම ක්‍රියාත්මක වෙනකොට රටේ ආර්ථික වර්ධන වේගය ඉහළ යනවා. රටේ ආර්ථිකය වර්ධනය වෙනවා. ඉතින් අන්න ඒක බලාපොරොත්තුවෙන් තමයි මේ මහ බැංකුව මේ කටයුත්ත කරලා තියෙන එක පැත්තකින්. අනිත් එක තමයි උද්දමනය මාස 8ක් 9ක් තිස්සේ දැන් ඍණ අගයක තියෙන්නේ. මොකද්ද උද්දමනය කියන්නේ? ඒක ටෙක්නිකල් ටර්ම් එකක් නේ. දැන් නම් සමහර අය දන්නවා මේකේ මොකද්ද උද්දමනය කියලා කියන්නේ. උද්දමනය කියලා කියන්නේ අපිට පුළුවන් නම් අද මොනවා හරි හාල් කිලෝ එකක් රුපියල් 200ට ගන්න ලබන සතිය වෙනකොටත් 200ට ගන්න පුළුවන් නම් ලබන මාසෙ වෙනකොටත් 200ට ගන්න පුළුවන් නම් ලබන අවුරුද්දේ 200ට ගන්න පුළුවන් නම් උද්දමනේ බිඳුවයි.
අද ගත්තු හාල් කිලෝ එක රුපියල් 200ක් වෙද්දී තව අවුරුද්දකින් රුපියල් 250 වෙනවා නම් අන්න එතකොට උද්දමනයක් තියෙනවා 25%ක විතර උද්දමනයක්. එතකොට ඒකට ඒ බාණ්ඩේ විතරක් සැලකුවාම තියෙනවා. ඉතින් ඔහොම එක උදාහරණයක් නෙමෙයි. ඕකේ තියෙන අයිටම් ගොඩාක් ඒවා සලකලා බලලා අද ගන්න ගානට වඩා තව අවුරුද්දකින් ගන්න ගාන වැඩි වෙනවා නම් එතන උද්දමනයක් තියෙනවා කියලා කියන්නේ. හැබැයි ගිය අවුරුදු සැප්තැම්බර් මාසේ මොකද වෙලා තියෙන්නේ? උද්දමනයේ ඍණ. ඒ කියන්නේ හරිනම් ඒ ඉලක්කම් වලින් කියවෙන විදියට අද රුපියල් 200ට ගත්තු එකක් අද නෙමෙයි කියමුකෝ. දැන් ගිය අවුරුද්දේ මීට අවුරුද්දකට කලින් රුපියල් 200ට ගත්තු එකක් දැන් මේ අවුරුද්ද කීයද ගන්න වෙන්නේ එහෙනම්? ඍණ නම් 200ට වඩා අඩු වගේකට. ඒ කියන්නේ 180කට විතර ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි උද්දමනේ ඍණ කියලා කියන්නේ. එහෙම නැත්නම් අවදමනයක් තියෙනවා කියන්නේ. දැන් හැබැයි ඇත්තරම අපි ගිහිල්ලා කඩේට ගිහිල්ලා මොනවා හරි ගන්නකොට එහෙම වෙලා දිනවද? ඒ කියන්නේ හාල් කිලෝ එකක මිල, ලුණු පැකට් එකක මිල, මේ මිරිස් ටික, මාළු ටික, මස් ටික, එළවලු ටික ගන්නකොට ගිය අවුරුද්දට වඩා ගණන් අඩුයිද? නෑ, එහෙම පේන්නේත් නෑනේ. එතනත් පොඩි අවුලක් තියෙනවා. ඒකටත් උත්තරයක් ශ්‍රී ලංකා මහ බැංකුව මාධ්‍ය හමුවේ පැවසුවා. මේකට මේ බලපාලා තියෙන ප්‍රධානම කාරණාව ඍණාගයක් එන්න ප්‍රධානම කාරණාව විදියට බලපාලා තියෙන්නේ විදුලි බිල දෙතුන් පාරක්ම අඩු වුණා. අන්න ඒක නිසා තමයි මේ ඍණාගයක් පෙන්වන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ තව මාසෙකින් විදුලි බිල වැඩි වෙනකොට උද්දමන ටිකක් වැඩි වෙනවා. ඉතින් ඒකත් එක්ක බැලුවට පස්සේ පොලි අනුපාතත් අඩු කරලා තියෙන පසුබිමක අපි හිතමුකෝ 2%කට විතර උද්දමනය තිබුණොතින් 6%ක් පොලිය හම්බ වෙනවා නම් අපිට ඇත්තටම 6ක් හම්බුණාට ඒ 6ේ වටිනාකම තියෙන්නේ ඊටාම සුළු ප්‍රමාණයයි. ඇයි මොකද 6න් 2ක් අපිට අඩු කරන්න වෙනවා. උද්දමනයට ගලපලා දැන් 5%ක් උද්දමනය තියාගන්න තමයි ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වෙන්නේ. 5%කම උද්දමනය තියෙද්දී අපිට ස්ථාවර තැන්පතුවේ හම්බෙන පොලිය 6%යි නම් අපිට ඇත්තටම පොලිය හම්බෙලා තියෙන්නේ කීයද? 1%යි. ඒක නිසා තමයි මේකේ කිසි තේරුමක් නැහැ කියලා කියන්න වෙන්නේ. මෙතනින් එහාට අඩු පොලියක් හම්බ වෙනවා නම් ස්ථාවර තැන්පතු දාලා තියෙනවා නම්. ඉතින් ඒක නිසා ටිකක් අවදානම ගන්න පුළුවන් නම් අවදානම් ගන්න ටිකක් අකමැති නේද? ලංකාවේ ගොඩක් දෙනා එහෙම අවදානමක් අරගෙන ආයෝජනය කරනවා කියන එකට පෙළඹිලා නැහැ. ගොඩක් වෙලාවට රජයේ සේවයක් බලාපොරොත්තු වෙන්නේත් රජයේ සේවකයෙක් වෙන්න බලාපොරොත්තු වෙන්නේත් ඔය අවදානම කියන එකෙන්ට අපි ටිකක් අකමැතිනේ. මොනව කරලා හරි මාසෙ අන්තිමට වඩිය හම්බ වෙනවා. ඒක ඉතින් අපිට ගාණක් නැහැනේ. හැබැයි ව්‍යාපාරික මානසිකත්වයක් තියෙන කෙනෙකුට, කුලී වැඩ කරන කෙනෙකුට, කම්කරුවෙකුට වහින එක පවා අවදානම් සාධකයක්. මේසන් බාස් කෙනෙකුට, එහෙම නැත්නම් වතු පිටි සුද්ධ කරන කෙනෙකුට වැස්ස පවා මානසිකව රැකියාව වෙනුවෙන් වදයක් ගෙන දෙනවා. මොකද වැස්ස දවසට ඒව කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අර විදියට ස්ථිරපඩියක් හම්බෙන කෙනෙකුට එහෙම අවදානම් සාධකයක් නැහැ. ඉතින් ගොඩක් දෙනාගේ ලංකාවේ මානසිකත්වයේ තියෙන්නේ අන්නේ අවදානම් කියන සාධකය ටිකක් අඩු මට්ටමක තියෙන නිසා ඒ අය ගොඩක් වෙලාවට මේ ප්‍රතිපත්තියත් එක්ක මේ පොලි මුදල් පොලි අනුපාත පල්ලෙහා දාන එකත් එක්ක එච්චර සතුටු වෙන්නේ නැහැ. ඔබ අපි දන්නවා මේ වදින කමෙන්ට් වල අනිවාර්යෙන්ම ගොඩක් වදින්නේ අසුබදායි දේවල්. ඔන්න ආණ්ඩුව ගත්තු මේ ක්‍රියාවලිය කියලා ආණ්ඩුවටත් බයින්න ගන්නවා, මහා බැංකුවටත් බයින්න ගන්නවා. ඒක තමයි වෙන්නේ සාමාන්‍යයෙන්. දැන් 2025 ජූලි මාසයේ ඉඳලා විශ්‍රාමික ප්‍රජාවට නම් වැඩිහිටි ප්‍රජාවට නම් 60ට වැඩි අයට ඔන්න අතිරේක පොලියක් දෙනවා කියලා ආණ්ඩුවේ අයවැය ඉදිරිපත් කරද්දී මුදල් ඇමතිවරයා විදිහට ජනාධිපතිවරයා සඳහන් කරා. හැබැයි ඒකෙත් ඒ යම්කිසි ප්‍රමාණයක් පොලිය දෙනවා කියලා කියන්නේ තියෙන හැම මුදලටම දෙනවා නෙමෙයි. දැන් උදාහරණයක් කිව්වොත් අර එක්තරා කාලෙක 15%ක පොලියක් වැඩිහිටියයට දුන්නා. හැබැයි ඒ දුන්නේ ලක්ෂ 15ක් දක්වා උපරිමයක් වෙනකන් විතරයි. ඒ කියන්නේ ලක්ෂ 20ක් දාලා තිබුණාට වැඩක් නැහැ. ලක්ෂ 30ක් දාලා තිබුණත් වැඩක් නැහැ. ලක්ෂ 15ක් වෙනකන් විතරයි ඒ 115 කියන එක අදාළ වුණේ. ඒ නිසා අර තියෙන සියලු මුදල් පොදියටම එහෙම ලැබෙන්නේ නැහැ. එහෙම දුන්නත් ඒ මුදල ගෙවන්නේ බැංකුවෙන්වත් වෙන කොහෙන්වත් නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු හාල් ටික පරිප්පු ටික අරගෙන එහෙම නැත්නම් ආදායම් බොදු විදියට ගෙවන මේ බදු ටික එකතු වෙලා මහා භාණ්ඩාගාරයට යන මුදලින් කොටසක් තමයි මේ අයට දෙන්නේ. ඉතින් ඒක නිසා යම්කිසි ආකාරයක විශේෂිත කණ්ඩායමට එහෙම ප්‍රතිලාභයක් දුන්නා කියලා කිව්වට ඒක බැංකුවෙන් දෙන මුදලක් නෙමෙයි. ඒක ආණ්ඩුව විසින්
දෙන මුදලක් ආණ්ඩුව කියලා කියන්නේ මහා භාණ්ඩාගාරය අවසාන වශයෙන් කියලා කියන්නේ මේ රටේ ආපහු බද්දු ගෙවන ජනතාවම තමයි. ඉතින් ওই විදිහේ පොලි අඩුවීමත් එක්ක ඒක ටිකක් අසුභවාදී විදිහට බලපානවා බැංකුවල තැන්පතු දාලා තියෙන අයට. හරියටම දැන් ටෙක්නිකල් ඉලක්කම් ටික කිව්වොත් 0.225කින් පොලිය අඩු කරලා තියෙනවා එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය. ඒ කියන්නේ දැනට තියෙන්නේ 7.75ක පොලි ප්‍රතිශතයක්. ඉතින් ඒකත් එක්ක ගැට ගැහිලා තියෙනවා තැන්පතු අනුපාතය සහ ණය පොලි අනුපාතය. ශ්‍රී ලංකා මහ බැංකුව කියන තැන්පතු අනුපාතය 7.25යි ණය පොලි අනුපාතය 8.25යි. මේකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ අපි 7.25ක් අපි තැන්පතුවක් දැම්මහම ලැබෙනවා කියන එකද? නැත. 7.25ක් මහ බැංකුව එහෙම නිත්‍ය තැන්පතු පහසුකම් විදිහට පොලිය ලැබෙනවා කියලා කියන්නේ 7.25ක් නම් හම්බෙන්නේ නැහැ. ඊට අඩු ගාණක්මයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ 6ක් 5.5ක් බවට පත් වෙයි. ඒතර ණය පොලි අනුපාතිකය කීයද මහ බැංකුව කියන 8.25යි. ඒ කියන්නේ අපි ණයක් ගන්න ගියාම ඒ ණයේ පොලිය වෙන්නේ 8.25ද? ඒත් නැත. ඒක වෙන්නේ 8.25ක් කියලා මහ බැංකුව කියනකොට වාණිජ බැංකුවෙන් අපිට ගිහිල්ලා ගන්න වෙන්නේ 10කට 11කට 12කට එහෙම නැත්නම් 13 14 15 20 විතර වෙනකම්ම යන්න පුළුවන්. ඊට එහාටත් යන්න පුළුවන්. ඒ කියන්නේ බැංකුවට වාසිදායක විදිහට තමයි ඒ පොලි අනුපාත දෙක හම්බ වෙන්නේ. ඒ කියන්නේ අපි බැංකුවට ගිහිල්ලා තැන්පතුවක් දානකොට මහ බැංකුව කියන ගානට වඩා අඩුවෙන් තමයි අපිට පොලිය ගෙවන්නේ. අපි ගිහිල්ලා බැංකුවෙන් ණයක් ගන්නකොට මහ බැංකුව කියන පොලි අනුපාතයට වඩා වැඩි අගයකට තමයි අපිට ගන්න වෙන්නේ. දැන් 9ක් 10ක් 11ක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ පොලිය. හැබැයි ඔය කිව්වට ලංකාවේ ප්‍රායෝගික තත්ත්වයේ අවදානම කියන සාධකෙත් එක්ක 19% විතර වෙනකන් පොලි අනුපාතයක් මේ වෙනකොටත් තියෙනවා. ඉතින් එහෙව් එකේ 20% ආසන්නය දක්වාම මේ ණය පොලි අනුපාත ඉහළ යන්න පුළුවන්. ඒකත් එහෙම තියෙන නිසා තමයි මම කිව්වේ අර පටන් ගනිද්දිම ටිකක් සතුටු වෙන්න පුළුවන් කියලා. ගොඩක් සතුටු වෙන්න බෑ ණය ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ටිකක් සතුටු වෙන්න පුළුවන්. ඇයි මේ ටිකක් කියලා කිව්වේ? ටිකක් කියලා කිව්වේ අපිට ණයක් ගන්න බැංකුවකට ගියොත් සාමාන්‍ය තත්ත්වය තමයි අපිට බැංකුවෙන් ණයක් ගත යුතු මට්ටමක අපි නෑ කියලා තරම් දේවල් ඔප්පු කරන්න වෙනවා. ඒ කියන්නේ අපිට ණයක් ඉල්ලලා බැංකුවකට යනවා. ඒ බැංකුවට අපි ඔප්පු කරන්න ඕනේ අපිට ණයක් කරන් ජීවත් වෙන්න ඕනේ නැහැ කියලා වගේ දේවල් ටිකක්. ඇයි? අපිට මේක ගෙවන්න පුළුවන් පහසුකම මොකද්ද? ඒ බැංකුව අවදානම් සාධකේ ඒ තරම් දුරට බලනවා. සාමාන්‍යයෙන් අපිට ගෙවාගෙන යන්න පහසුවෙන්ම පුළුවන් කියලා තේරුනොත් තමයි ටිකක් අඩු පොලියට ණය දෙන්නේ. එහෙම නැත්නම් 18ට 19ට 20ට වගේ ඉහළ පොලියට තමයි ණය දෙන්නේ. දැන් ගමේ පොලි දෙන අය ඉන්නෝනේ පොලි මුදලාලිලා එහෙම. ඒ අය කරන්නේ ඒකනේ. ඉතා විශාලයි මේ පොලි අනුපාතය. ඇයි? නොගෙව පැහැර හරින්න තියෙන ඉඩකඩ වැඩි. ඒක නිසා පොලිය ඉහළයි. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. කොහොම වුණත් තැන්පතුකරුවන්ට ස්ථාවර තැන්පතු වෙන්න පුළුවන්, ඉතුරුම් තැන්පතු වෙන්න පුළුවන් මේ අයට අසුබදායක පොතක් බවට පත් වෙයි. හැබැයි ණයක් ගන්න ඉන්න අයට මේක යම් ආකාරයක සහනයක් බවට පත් වෙනවා වගේම මේ මුදල් ටික බැංකුවේ පොදි ගහලා තියන්නේ නැති නිසා ඒ ආර්ථික ක්‍රියාවලියට එනවා. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙකුට මේ පොලි අනුපාත සම්බන්ධ ප්‍රශ්නය තැන්පතුවක් දාලා තියෙන කීයක් හරි දාලා තියෙන වැඩි ප්‍රමාණයකට මේකේ අසුබදායී පොතක් වුණාට ව්‍යාපාරික මානසිකත්වයේ තියෙන පිරිස මේක පාවිච්චි කරලා ණය අරගෙන ව්‍යාපාර දියුණු කරන්න ගන්නවා. බැංකුවල අතිරේක තැන්පතු විදිහට තියෙනවා නම් ඒව අරගෙන වෙනත් ආයෝජනවල යොදවන්න ගන්නවා. අන්න ඒක නිසා රටේ ආර්ථික වර්ධනය වෙනුවෙන් තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් කරගෙන යන්න. ඔයගොල්ලන්ට මේක දැනෙන්නේ කොහොමද? ඔබ තැන්පත්කරුවක් විදිහටද මේක දකින්නේ? එහෙම නැත්නම් ඔබ ව්‍යාපාරිකයෙක් විදිහටද ඔබ ණයක් අරගෙන ව්‍යාපාරයක් ගොඩනගන්න ඉන්න කෙනෙක්ද? ඔබ එහෙම නැත්නම් ලීසින් කරලා වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ද? නිවාස ණයක් අරගෙන ගෙයක් හදන්න ඉන්න කෙනෙක්ද? ඔබට මේක බලපාන්නේ කොහොමද? වාසිදායක අවාසිදායක තත්ත්වය මොන වගේද? අතීතයේ ඒ වාසිදායක අවාසිදායක තත්ත්වය ඔබ අත්විඳේ කොහොමද? ඔබේ දේපල වත්කම් පවරගත්තද බැංකුව? මේ වගේ ඔබේ අත්දැකීමත් කමෙන්ට් කරගෙන යන්න. ඔබට මේකෙන් මොනවා හරි ගන්න පණිවිඩයක් තිබුණා නම් ඔබ දන්නේ නැති දෙයක් දැනගන්න ලැබුණා නම් ඔබට
පුළුවන්කම තියෙනවා ඒ සම්බන්ධිනුත් අදහස් දක්වන්න. ඊටාම ගෞරවයෙන් අපි ඔබේ අදහස් පිළිගන්නවා වගේම ලයික් එකක් දාලත් ඔබට අපිව දිරි ගන්නවන්න පුළුවන්. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ තවදුරටත් ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඒ මොන මාතෘකාව ඔස්සේද මොන වගේ තැන්වලද අපි මෙතනින් එහාට ආයෝජනය කරන්න ඕනේ අපේ සල්ලි දාන්න ඕනේ කොතනද වගේ ඔබ දැනගන්න කැමති නම් ඒ සම්බන්ධනුත් කමෙන්ට් කරන්න. එහෙම ඔබ වැඩි ප්‍රමාණයක් කමෙන්ට් දාලා තිබුණොත් අපි ඒ ආයෝජන මාර්ග සම්බන්ධනොත් යම් දෙයක් කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් බොහොම ස්තුතියි. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.